අද ගෙනත් තියෙන්නේ තවත් අලුතින්ම පටන් ගත්ත ඩ්‍රාමා එකක්. බෙක්කා ජින් කුඩා කාලේදී ගෘහස්ත හිංසනය විඳ දරාගත්තු ළමයෙක්. ඉතින් ඕනම කෙනෙක් ඇයව කෝපයට පත් කළොත් ඇගේම අරමුණු වෙනුවෙන් ඇයගේ යක්ෂ පැත්තෙන් කටයුතු කරන්න පටන් ගන්නවා. ඉතින් අද යමු මේ කතාව බලන්න. බෙක්කා ජින් කුඩා කාලේදී තමන්ගේ අම්මගේ හිරිහැරවලට ලක් වෙලා. තමන්ගේ අම්මා ඉන්නේ හොඳ සිහියෙන් නෙමේ. ඇය හොඳටම බීමතින් ඉන්නේ. ආජින් තමන්ගේ තුවාලවලට තමන්ම බෙහෙත් කරගන්නකොට ගෙදරට තාත්තා එනවා. ඇය තාත්තට දොස් නගනවා. ඇයට එහෙම හිරිහැර කරන අම්මට තාත්තා පියවරක් ගන්න නැති බව පවසලා. ඒ කතාව අහලා තාත්තා අසිහියෙන් ඉන්න අම්මව ගෙදර පඩිපෙලෙන් පල්ලෙහාට තල්ලු කරනවා. හැබැයි තමන්ගේ දරුවත් අම්මව ඔහු මැරුවා කියලා එලි කළොත් ඇයටත් අත් වෙන්නේ ඒ ඉරණමම බව ඔහු පවසනවා. ඒ වගේම ඔහුට ඕනේ ඇයට වෙනත් ධනවත් අම්මා කෙනෙක් ගේන්න. වැටිලා ඉන්න තමන්ගේ අම්මා ළඟට ඇය ගියාම අම්මා උදව් ඉල්ලුවත් ඇය ඒක ගණනකටවත් ගන්නෙ නැහැ. ඉතින් තමන්ගේ අම්මා එතනම මිය යනවා. වර්තමානයේ බෙක්කා ජින් කියන්නේ නිලියා. ඇයගේ කැපිපෙනෙන ලක්ෂණය තමා සමාජ විරෝධී පෞරුෂ ආබාධයෙන් පෙළෙන එක. ඒක සාමාන්‍යයෙන් ජනගහනයෙන් 4%ක පමණක් දකින්න හම් වෙනවා. ඇය අන් අයව සලකන්නේ මෙවලම් විදියට. ඒ අයව ඇයගේ අරමුණු සාක්ෂාත් කරගන්න භාවිතා කරනවා. ඇය ලං වෙලා තියෙන්නේ ඇයට ප්‍රයෝජනවත් වෙන පිරිමින්ට පමණයි. ඇය කවදාවත් මිනීමැරුමක් කළා කියලා සඳහනක් නැහැ. හැබැයි බේකා හියෝ කියන දෙන්නගේ මරණයට හේතුව ඇයයි. ඇය තවමත් ඉෂ්ට නොවුණු සැලැස්මක් දියත් කරමින් ඉන්නවා මරා දමන්න. මේ 2016 ජූලි මාසය. එතකොට බෙක්කා ජින් කියන්නේ පාසල් ශිෂ්‍යාවක්. අද තමයි මිසිස් ක්වාක්ගේ ඒ කියන්නේ පන්ති කාමර ගුරුතුමියගේ උපන්දිනය. ඇයට පාසල් ශිෂ්‍යෝ උපන්දිනය සමරන්න ඉටිපන්දම් පත්තු කරපු කේක් එකක් ඇයට ලබා දීලා සුබ පතනවා. ඒ වෙලාවෙම සින්වාන් උසස් පාසලේ කාර්ය මණ්ඩලයට ඇමතුම් ගලාගෙන එනවා. නිර්නාමිකව පළ කළ පෝස්ට් එකක් ගැන තොරතුරු විමසන්න. පන්ති කාමර ගුරුතුමිය පත්තු වෙලා තියෙන ඉටිපන්දම් ගිනිදැල් නිවන්න සූදානම් වෙද්දිම තමන්ගේ සැමියා ඇවිත් ඇයට කනේ පහරක් ගහනවා. ඒත් එක්කම ඔහු විසික් කරන්නේ ඇය තවත් පිරිමියෙක් එක්ක වැරදි අයුරින් හැසිරුණු ඡායාරූප. ඒ ඡායාරූප පාසලේ හැම වෙබ්සයිට් එකකම වගේ පළ වෙලා. ඒ හින්දා තමයි දෙමව්පියෝ හැම කෙනාම වගේ පාසලට ඇමතුම් ලබා දෙන්නේ. ඒ ගුරුතුමියට පාසලේ විදුහල්පති බැන වදිනවා මේ කලබලයේ සමතේකටපත් වෙනකන් ඇයව පරිවාස භාරයේ තබනවා කියලා. විදුහල්පති කාර්යාලයෙන් ඇය පිටතට යද්දී පාසලේ ළමුන් මේ සිදුවීම දිහා බලාගෙනයි ඉන්නේ. ඇයට මේ සිදුවෙන දේවල් තේරුම් ගන්න බැරුව වැටෙන්න ගියාම ගුරුතුමියව අල්ලගන්නේ ආජින්. ඇය තමයි ගුරුතුමියට මේ සිදුවුන දේට වග කියන්න ඕනේ. ඒ ගුරුතුමිය හැම වෙලේම ඇයට පෙන්වා දීලා තියෙනවා ඇය දෙමාපියන් හරි බාරකරුවෙක් හරි නැතුව ඉන්න වරප්‍රසාදලත් දරුවෙක් බව. ගුරුතුමිය ඇයව කෝපයට පත් කරපු හින්දා තමයි ඇය ගුරුතුමියට මේ ලස්සන තෑග්ග දීලා තියෙන්නේ. ආජින් මේ බව තම ගුරුතුමියට කනට කරලා පවසනවා. ඒ වගේම ආජින් ඇයට සුබ පතනවා සුබ උපන්දිනයක් කියලා. මේ විදිහට අපහසුතාවයට පත්වුණ ගුරුතුමිය පාසලෙන් ඉවත් වෙනවා. ඒත් එක්කම පාසල් ගොඩනැගිල්ලට ඇතුළු වෙන්නේ සිම්සන් හී. ඇය තමයි ඒ පන්නා දමපු ගුරුතුමියගේ හොඳම ගෝලයා. ඇය මේ පාර කලා ප්‍රායෝගික පරීක්ෂණයේ දෙවනියා. පළවෙනියා තමයි ආජින්. සන්හී මේ ගැන ගුරුවරයෙකුගෙන් ප්‍රශ්න කරනවා. ඒ වෙලාවේ ඇයට මතක් වෙනවා පළවෙනියා වුණ ආජින් කලා ගුරුතුමා එක්ක රහසින් කතාබස් කරනවා දැක්ක විදිහ. එතකොටම පෙනී හිටපු ජුන්සේයෝ තමයි ඇයව ඉවතට බලින්ම එක්කන් යන්නේ. සුන්හී පන්ති කාමරේ ආජින් එක්ක කතාබස් කරනවා ඊයේ ඇය කලා ගුරුතුමත් එක්ක මොනවාද කළේ කියලා.
ආජින් සිනහ පිරුණු මුහුණෙන් පවසන්නේ අනුන්ගේ දේවල් වලට විශාල උනන්දුවක් දැක්කුවත් ඔබව දැන්නම් සම්පූර්ණයෙන්ම නොසලකා හැරලා. ඒ වගේ අයව තමයි චිත්‍රපටිවලදී මුලින්ම මැරෙන චරිත. හැබැයි ඔයා නම් අඩුම තරමේ සැබෑ ජීවිතේදිවත් ඒ වගේ දෙයක් වෙනුවෙන් මැරෙන්නේ නැහැ කියලා. ඒක අහලා සුන්හීට දැනෙන්නේ සීතලක්. ඇගේ මුහුණ, ඒ පෙනුම, ඒ ස්වරය, තප්පරයකට දැල්ුණ ඇගේ සැබෑ මුහුණ ඇය විතරයි ඒක දැක්කේ. ඉතින් මේ පාර ආජින් තමයි මුළු පාසලෙම පළමු ස්ථානය ලබාගෙන තියෙන්නේ. ඒ වගේම ජුන්සේෝ ලිවීමේ තරඟයෙන් ජයග්‍රහණය කිරීම විශිෂ්ට කාර්යයක්. ගුරුතුමිය සේයෝටයි සුන්හීටයි විවාද තරඟයකට සූදානම් වෙන්න කියනවා. මේ පාර සේයෝ ඔහුගේ විවාද කණ්ඩායමේ තැන ආජින්ට දෙන්න කැමති වෙනවා. ගුරුතුමිය ඔවුන්ගේ සුදුසුකම් මත ඒවා පරීක්ෂා කරලා බලලා දන්වන්න එකඟ වෙනවා. ගුරුතුමිය දැන් විවාද කණ්ඩායමට සේයෝ වෙනුවට බඳවගෙන තියෙන්නේ ආජින්ව. ඇයට අමතරව තවත් 3 දෙනෙක් ඉන්නවා. ඒ අය මීට කලින් ඉඳන් හිටපු අය. ඒ අතරේ සුන්හී තමයි ප්‍රධානත්වයේ දරන්නේ. ඇය කියන දේවල් වලට ආජින් විරුද්ධ වෙනවා. ඒක සුන්හීට දරා ගන්න අමාරුයි. කරන්න දෙයක් නැතුව සුන්හී ඇයගේ අදහසට කැමැත්ත පළ කර සිටිනවා. සුන්හී මේ වෙච්ච දේ ගැන කනස්සල්ලෙන් තමන්ගේ අම්මට ඒක හෙළි කරනවා. අම්මා දැනගන්නවා තමන්ගේ දුවගේ පළවෙනි තැන ගත්ත ආජින් පිළිබඳව තමයි ඇය මැසිවිලි නගන්නේ කියලා. සුන්හීගේ අම්මා තමයි පාසලට සල්ලි වලින් ගොඩක් පරිත්‍යාග කරන්නේ. ඒ හින්දා සුන්හීගේ අම්මා හිතනවා සල්ලි වලින් මේ ඔක්කොම හරිගස්වන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම සුන්හීගේ අම්මා ළඟින් ආශ්‍රය කරපු තමන්ගේ දුවගේ පන්ති කාමර ගුරුතුමිය ක්වාක් මහත්මිය මීට කලින් ප්‍රකාශ කරලා තියෙනවා ආජින් කියන්නේ අනාථ දරුවෙක් කියලා. ඇයට පෞද්ගලික පන්තියකටවත් වියදම් කරන්න නොහැකි බව. ආජින් ජීවත් වෙන්නේ තට්ටු ගොඩනැගිල්ලක උඩම තට්ටුවේ. ඇයගේ උදව්වට හැම තිස්සෙම ඇය වටා ඉන්නේ සේයෝ. ඇයට සල්ලි නැති හින්දා ඔහුගේ ටියුෂන් පොත් වලින් තමා ඇය ඉගෙන ගන්නේ. මේ වෙලාවේ සේයෝට කෝල් එකක් එනවා සුන්හීගෙන්. ඇයට ඕනේ ඔහුව නැවත විවාද කණ්ඩායමට එකතු කරගන්න. ඒත් ඔහු ඒකට එකඟ නැහැ. කෝල් එක ඉවරුණාට පස්සේ ඔහුගේ පොත් අතරේ තිබිලා සුන්හී එවපු ලිපියක් හොයාගන්නවා ඇය. සුන්හී ඔහුට කැමති බව පවසලා ඒ ලිපියේ. ඒ වගේම ඔහුට ඒ පිළිබඳව සිතලා බලලා උත්තරයක් දෙන ලෙසත් පවසලා. ඉතින් ආජින් ඔහු වෙනුවෙන් ඇයට ලිපියක් ලියන්නද කියලා ඇහුවාම ඔහු ඒකට ඔළුව වරලා එකඟ වෙනවා. ඊළඟ දවසේ මුළු ඉස්කෝලේ පුරාම කටකතාවක් පැතිරෙනවා. ඒක තමයි ආජින්ට අම්මෙක් නැති එක ගැන. ආජින්නේ කටකතාව සුන්හී පැතිරෙව්වා කියලා තමන්ගේ යාළුවෙක්ගෙන් දැනගන්නවා. එදා දවසේ ගුරුතුමිය ආජින්ට කතා කරනවා නව සමාජිකයෙක් විදිහට විවාද කණ්ඩායමට එකතු වෙන එක ගැන දෙමාපියන්ගෙන් පැමිණිලි ලැබෙනවා කියලා. ඉතින් ඇය තවදුරටත් කියා සිටිනවා විදුහල්පතිතුමා දැනට තීරණය කරලා තියෙනවලු මුල් සමාජිකයන් 3 දෙනා පමණක් සහභාගී කරවන්න. ආජින් තනිවම ඩෙස්ක් එකට වෙලා ඉන්නකොට ඇයට ඇහෙන්න සුන්හී පන්තියේ අනිත් යාළුවන්ට තමන්ගේ අම්මයි තාත්තයි ගැන පුරසාරන් දොඩවනවා. මේ කියන දේවල් වලින් අපහසුතාවයට පත්වෙයිද කියලා ආජින් දිහා හොරෙන් බලන්නේ සේයෝ. මේ වෙලාවේ ඇය ළඟට එන්නේ සුන්හී. ඇය කියා සිටිනවා ඇයට ආරංචි වුණා කියලා ආජින්ව විවාද කණ්ඩායමෙන් අයින් කළා කියලා. ආජින් ඒක කනකටවත් ගන්නේ නැතුව ඇය සේයෝට කැමතිද කියලා විමසා සිටිනවා. ඒක ආපුවාම සුන්හී හිතනවා සේයෝ ඇයගේ ලියුම ගැන ආජින්ට කියලා තියෙන්නේ කියලා. ඒත් ඒකම ආජින් ඇය අතමත තබන්නේ සේයෝ ඔයාට දෙන්න කියලා කියපු ලියුම. ඒ වෙලාවෙම ලියුම දිග ඇරියහම ඒකේ ලියලා තියෙනවා කවුරුවත් ඔයාට කැමති නැහැ. ඔයා කරදර කරනවා. ඒ හින්දා රංගපාන එක නවත්තන්න කියලා. ඒත් එක්කම පන්තිභාර ගුරුතුමිය ඇයට කතා කරලා පවසනවා
විවාද තරඟ සංවිධායක දැන්වීමක් කරලා තියෙනවා අපේ මුළු පාසලම තරඟෙට ඉදිරිපත් වෙන්න සුදුසු නැති බව. කවුරු හරි ඒ ගැන වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවලු. ඉතින් විවාද තරඟයට යන්න අවස්ථාවක් ඔවුන්ට මේ අවුරුද්දේ නැති වෙයි කියනවා. සුන්හී පාසල් වෙබ්සයිට් එකේ පළ කරලා තියෙන වාර්තාව බලනවා. ඒකේ සඳහන් වෙලා තියෙන්නේ තමන්ගේ දරුවගේ සහභාගීත්වය සුරක්ෂිත කරන්න එම දෙමාපියන් විසින්ම ගුරුවරයෙකු ලවා අල්ලස් ලබා දීලා ඇති බව. සුන්හී දැනගන්නවා ඒක කළේ ඇය බව. වොෂ්රූම් එකට වෙලා මේක කරපු ආජින්ට ඇය බැනවදිනවා. එතෙන්ට එන්නේ ආජින්. ඇය ප්‍රශ්න කරනවා මම අනාථයෙක් කියලා කටකතාවක් පැතිරෙව්වේ ඔයානේ. සුන්හී කියා සිටිනවා ඔයා වගේ සුබසාධන දරුවන්ට රජයෙන් නොමිලේ බත් ලැබෙනවා කියලා මම අහලා තියෙනවා. ඔයා කනේ බත් එක මගේ තාත්තගේ බදු සල්ලි වලින් තමා ගෙවෙන්නේ. ආජින් ස්තුතියි කියලා පිට වෙලා යනවා එතනින්. හැබැයි යන්න කලින් පොඩි හිනාවකුත් දාලා තමා යන්නේ ඇයට. සුන්හී ඉක්මනටම පන්ති කාමරයට ඇවිල්ලා ඇයට ආජින් දුන්න ලියුමේ අකුරුයි ආජින්ගේ පොතක අකුරුයි බලනවා. ඒ ලියුමේ රතු පාටින් ලියපු අකුරු ආජින්ගෙමද කියලා දැනගන්න. ඒ අත් අකුරු එක වගේමයි. සුන්හී දැන් ඉන්නේ කෝපයෙන්. ඉතින් වොෂ්රූම් එකේ ඉඳන් එන ආජින්ට වතුර බාල්දියකින් නාවනවා ඇය. ඒ වගේම සුන්හී තර්ජනය කරනවා ඇයට ඔයා මාව තරහ කරගත්තොත් ඔයාට තමයි පසුතැවෙන්න වෙන්නේ කියලා. ගුරුතුමා පන්තියේ උගන්වමින් ඉන්නකොට තෙත බේරිච්ච ඇඳුමෙන්ම පන්තියට කඩා වදින්නේ ආජින්. ඇයගේ තෙත බේරන ඇඳුම දැකලා සේයෝ ඇයට ටවල් එකක් පොරවලා ඇයව හෙදිය ගාවට ගෙනියනවා. ඒ අතර මගදී ඕන් දෙන්නට හම්බ වෙන්නේ කිම් ජේයෝ. ඒ පිරිමි ළමයා ඇයගේ වාසියට ඇයට අවශ්‍ය දේවල් කරව ගන්න යාළු කරන් ඉන්න ළමයෙක්. පන්ති කාමරයේදී ඔහුගේ රහස්‍ය ගනුදෙනු ඇති පොතක් ගුරුවරයෙක් කරන් බලනකොට ඒ පොත අරගෙන ඔහු දුවනවා. ඒ වෙලාවේ ඔහු සුන්හීගේ ඩෙස් එකේ වදිනවා. සුන්හී ඕන් දෙන්න ඉවතට ගියාම දකිනවා ජේයෝගේ ෆෝන් එක ඇයගේ ඩෙස් එක ළඟ වැටිලා. ඇය ඒක අහුලගෙන ඒ ඇමතුම් වල ඔහු ලොක්කා කියලා කෙනෙක් එක්ක පණිවිඩ හුවමාරු කරගත්තු බව දකිනවා. මේ අතරේ හෙදියගේ කාමරයේදී ආජින් පවසනවා මේක කළේ සුන්හී. එයාට පේන්න බෑ ඔයා මාත් එක්ක ඉන්න එක. ඇය ඊළඟට මොකක් කරයිද දන්නේ නැහැ. සීයෝගෙන් උදව් ඉල්ලනවා ඒ හින්දා. ඉතින් පාසල ඉවර වෙලා ආජින් යන්නේ කෙලින්ම ජේයෝ හම්බෙන්න. ඇය ඔහුව බදා ගන්නවා. ඇයගේ අත්වල තද වැඩිකමට ඔහුට තාත්තා ඉලෑට වලට පහර දීපුවා රිදෙන බව කියපු හින්දා ඇය ඉවත් වෙනවා. ඇය දන්නවා ඒ පහර දීලා තියෙන්නේ ඔහුගේ තාත්තා කියලා. ඔහු පහර කන හැම වෙලාවකම ඔහුව පේන්නේ හරිම දුක්ඛිත විදිහට. ඇයට ඔහු එහෙම දැකලා එපා වෙලා. ඇය පවසනවා ඔයාට තාත්තගෙන් බේරෙන්න කිසිම ක්‍රමයක් නැද්ද කියලා. ඔහුට අවශ්‍ය නැහැ ඔහුගේ දෙමාපියන් හින්දා උන්ට පහර දෙන්න. ඒත් ඇය ප්‍රශ්න කරනවා තමන්ව ආරක්ෂා කරගන්න ඔවුන්ට පහර දුන්නට මොකෝ වෙන්නේ කියලා. මේ වෙන සියල්ලම ආජින්ගේ පස්සෙන් ආපු සුන්හී හොරෙන් අහගෙනයි ඉන්නේ. හැබැයි ඇයට වීඩියෝ කරගන්න ෆෝන් එක ඇය ළඟ ඒ වෙලාවේ නැහැ. මේ සේරම දිහා උඩ තට්ටුවකට වෙලා බලාගෙන ඉන්නේ ආජින්ගේ උදව්කාරයා සේයෝ. ඊළඟ දවසේ පාසලේ විවේක වෙලාවේ ආජින් අනිත් ළමයි එක්ක ආහාර ගනිමින් ඉන්නකොට ඇයගේ පිඟානට සුන්හී බීම වත් කරනවා. අනිත් ළමයි හැමෝම ආජින්ගේ කෑම පිඟානට බීම වත් කරපු එක ගැන සුන්හී එක්ක පැහැදීමකින් නෙමෙයි ඉන්නේ. ආජින් පන්තියට යන්න හදනකොටම ඇයට කෝල් එකක් එනවා. ඒ එන්නේ ජේයෝගෙන්. ජේයෝගේ ෆෝන් එක තියෙන්නේ සුන්හී ගාවනේ. ඉතින් සුන්හී තමා ඇය පිටිපස්සෙන් ඇවිත් කෝල් කරලා තියෙන්නේ. ඇය දැනගන්නවා ජේයෝගේ ලොක්කා කියන්නේ ආජින්ට කියලා. ඒ කියන්නේ ජේයෝගේ මහමොලකරු තමා ආජින්. ජේයෝ සල්ලි හොයන්නේ පාසලේ ළමයින්ට ණය දීලා වැඩි පොලියකින් මේ ළමයින්ගේ අම්මලාගෙන් සල්ලි ඉල්ලගෙන.
ළමයි ජේයෝට විශාල මුදලක් ණය බව පවසලා ඔවුන්ගේ අම්මලගෙන් සල්ලි කඩා ගන්න ක්‍රමයෙන්. ඉතින් මේ සල්ලි පස්සේ ඉන්නේ ආජින්. ඒ හින්දා සුන්හී පවසනවා පන්තිභාර ගුරුතුමියට ඔයා සල්ලි ගෙව්වේ ඒ අපිරිසිදු සල්ලි වලින් කියලා ආරංචි වුණාම කොහොම වෙයිද කියලා. ඔයාට ඉස්කෝලේ එන එකත් එපා වෙයි කියනවා. ඇයට ඒ වෙලාවේ කතා කරන්නේ සේයෝ. ඔහු සමාව ඉල්ලනවා ඇයගෙන් අර ලිපිය ගැන. ඊට පස්සේ ඔහු සුන්හීව තමා ළඟට ඇදලා ඇයට කැමතියි කියලා පවසනවා. හැබැයි එක කොන්දේසියක් මත. ඔහු මීට කලින් ගොඩ කාලයක් යාළු වෙලා ඉඳලා තියෙන්නේ ආජින් එක්ක. ඉතින් ඔවුන් දෙන්න එකට ඉන්නකොට ආජින්ට හිරිහැර කරන එකට ඔහු කැමති නැහැ. මෙහිම තමයි ඔහු පවසන්නේ. ඉතින් කොන්දේසිය තමයි තවදුරටත් ආජින්ට හිරිහැර නොකරන එක. ඒ කොන්දේසියට ඇය එක පයින්ම කැමති වෙලා ඔහුත් එක්ක චිත්‍රපටියක් බලන්න යන්න ආසාවෙන් ඉන්නේ. ජේයෝගේ අලුත් ෆෝන් එකෙන් ආජින්ට කෝල් කළාම ඇයව දැන්ම හම්බ වෙන්න කියනවා ඇය. ඇය ඔහුට පවසනවා ණය මුදල් ඉල්ලගන්න වංචාව සුන්හී දැනටමත් දැනගෙන ඇය ගාව තමයි ඔයාගේ නැති වුණ ෆෝන් එක තියෙන්නෙත් කියලා. ඔහු ඒ ෆෝන් එක ඉල්ලගන්න යන්න හැදුවත් ඇය ඒකට ඔහුට යන්න දෙන්නේ නැහැ. ඇයට ඕනේ සුන්හී හින්දා අනිත් අය ඇයට කතා හදන එක නවත්තන්න. ඒ වෙනුවෙන් ඇය උදව් ඉල්ලනවා ජේයෝගෙන්. ඒ මොකද සේයෝට තනිවම සුන්හීව හසුරවන්න අමාරු හින්දා. ජේයෝ ඇයගේ කනගාටුදායක මුහුණ දිහා බලලා ඇය දැනටමත් සැලැස්මක් හදලා තියෙනවා නම් ඒ පිළිබඳව කියන්න කියලා පවසනවා. ඇය වෙනුවෙන් ඔහු ඕනම දෙයක් කරන්න ලෑස්තියි. ඊළඟ පාසල් දවසේ පන්තියේ ළමයි ගුරුතුමියගේ විවාහ මංගල්‍ය අර මුදල එකතු කරනවා හැම ළමයිගෙන්ම. හැබැයි ආජින්ගෙන් සල්ලි අවශ්‍ය නැහැ කියලා ඇය පවසනවා. ආජින් දන්නවා ඒ කටකතාව හින්දා තමයි කියලා. ආජින් කියනවා ඒ කටකතාව පතුරපු කෙනා කවුද කියලා ඇයට. සුන්හී තමන්ගේ කබඩ් එකේ ලොක් එක අරිනකොට එතෙන්ට එන්නේ ආජින්. ඇය සුන්හීගේ ලොකර් අංකය මතක තබා ගන්නවා ඒක දැකලා. ආජින් හිතාමතාම තමා ඇයගේ ලොකර් අංකය බලාගන්න එතෙන්ට එන්නේ. සුන්හීගේ ලොකර් අංකයයි සැලසුම දියත් කරන දවසයි වෙලාවයි ජේයෝට පණිවිඩයක් ලැබෙනවා ආජින්ගෙන්. සුන්හී එළිය ක්‍රීඩා කරන්න අකමැති බව පවසනව සේයෝට. ඉතින් ඔහු කියනවා ඇයට එහෙනම් ඒක මග අරින්න. හරියට ආජින් කළා වගේ. ඔයා හෙදියගේ කාර්යාලයට යනවා කියලා මාව හම්බ වෙන්න එන්න කියනවා. ඇය ක්‍රීඩා කර කර ඉන්න අතරතුරේ සේයෝ කිව්වා වගේ බොරු අසනීපයක් අරගෙන පන්ති කාමරයට යනවා. ඇය දකිනවා කළු ලෑල්ලේ ලියලා තියෙනවා කලා කාමරයට එන්න කියලා මේක මකලා. ඇය ඒ විදිහට කරනවා. ඒ වෙලාවෙම පන්ති කාමරයට එන්නේ ජේයෝ. ඔහු අර ගැහැණු ළමයා එකතු කරපු මුදල් සුන්හීගේ ලොකර් එකට දාලා වහනවා. කලා කාමරයේ ඉන්නේ ආජින්. තමන්ගේ කලා ගුරුවරයව හම්බ වෙන්න ගිහින්. තමන්ගේ ගුරුවරයා එක්ක ඇය කතා කරනවා. ඇය කලබලයෙන් ඉන්න හින්දා ඇයගේ අත පොඩ්ඩක් ඔහුට අල්ලගන්න කියලා ඔවුන් දෙන්න අත් අල්ලගෙන ඉන්නවා දකින්නේ කලා කාමරයට යන සුන්හී. ඇය හිතනවා ඔවුන් දෙන්න පෙම් කරනවා කියලා. පන්ති කාමරයට අනිත් ළමයි ආවහම දකිනවා එකතු කරපු සල්ලි නැති වෙලා. පන්ති කාමරයට කලින් ආවේ සුන්හී. ඒ හින්දා සැක කරන්නේ සුන්හීව. ඇය කෑ ගහලා ඇය නිමි කියලා පවසනවා. ඒ වෙලාවේ එතෙන්ට ආපු ජේයෝ එයාගේ ලොකරය තාම පරීක්ෂා කළේ නෑනි කියලා කියා සිටිනවා. සුන්හී ලොකරේ දොර අරින්න කලින් ඇයගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කරන්න එපා කියපු හින්දා ලොකරේ ලොක් කරලා තියෙන තැනට සේයෝ පයින් පාරක් ගහලා ඇයගේ ලොකරය අරිනවා. ඒකේ තියෙන්නේ ඔහුගේ ෆෝන් එක. හැමෝම ඉදිරියේ ඒක පෙන්වනවා. ඇය කියනවා ඒක මන් දෙන්න තමා තියාගත්තේ කියලා. ඒත් එක්කම ඔහු ලොකරෙන් ගන්න එකතු කරපු මුදල්. ඒ මම නෙමෙයි කියලා සුන්හී දිවුරුවත් ඒක වැඩක් වෙන්නේ නැහැ. පන්තියේ කට්ටියම හිතන්නේ ඇයට පිස්සු කියලා. ආජින් දොර ළඟ ඉඳගෙන හිමින් කියා සිටිනවා අඬන්න එපා. තාම ඉවර නෑ කියලා. සුන්හී කෑ ගසමින් කියා සිටිනවා ඇය ආජින්ගේ උගලට අහු වුණා.
මේකට වග කියන්න ඕනේ ඇය බව. ඇය ජේයෝගේ ෆෝන් එකේ ළමයින්ගේ ණය එකතු කරන පණිවිඩ එවලා තියෙන්නේ තාජින් බව පවසනවා. හැබැයි ඒ ෆෝන් එක පරීක්ෂා කරපුවාමත් එහෙම පණිවිඩ නැහැ. ඒ හින්දා ඇය ඊළඟට කියනවා ආජින් කලා ගුරුවරයා සමග සම්බන්ධකමක් පවත්වනවා කියලා. ඒ වෙලාවේ කලා ගුරුතුමා එක්ක ඇත්තටම සම්බන්ධකමක් තියෙන පන්තිභාර ගුරුතුමිය එතෙන්ට ඇවිත් ඇයට කනේ පහරක් ගහනවා. ඒ වෙලාවේ ආජින් කියනවා කලා ගුරුතුමා ඇයව උපදේශනයකට හඳුන්වා දුන්නා කියලා. ඒක සමහර විට සුන්හී වැරදියට තේරුම් අරන් ඇති බවත් පවසනවා. ගුරුවරිය සුන්හීගෙන් ප්‍රශ්න කරනවා ඇයි තනියම පන්ති කාමරේ හිටියේ කියලා. ඇය පවසන්නේ ඇය සේයෝව හම්බ වෙන්න හිටපු බව. ඒත් සේයෝ කියා සිටිනවා ඔහු ඒ කාලයේ තුලම හිටිය උපකරණ කාමරේ කියලා. ඒක තවත් ශිෂ්‍යෙක් තහවුරු කරනවා. ඇයට ඒක අදහන්නවත් බැහැ. ඇය ඔහුට කියා සිටිනවා ඇයි ඔයත් මට මෙහෙම කරන්න කියලා. සේයෝ ඇයගේ කනට ලං කරලා කියනවා මං ඔයාට අවවාද කළා. ආජින් එක්ක සෙල්ලම් කරන එක නවත්තන්න කියලා. ඒත් ඔයා ඇහුවේ නැහැ. ඉතින් සුන්හීව එක්කන් යනවා ගුරුවරු. මේ පන්තියේ සිද්ධ වුණ දේ තියෙන වීඩියෝව අන්තර්ජාලයට සේයෝ පළ කරනවා. සුන්හීගේ වංචාව එලිදරව් වුණා කියලා පෝස්ට් එකකුත් පළ කරනවා. පාසලෙන් එළියට එන සුන්හීට ආජින් කතා කරනවා. එය අහනවා කළු ලෑල්ලේ ලියලා තිබුණ දේ ඇත්තටම ලිව්වේ සේයෝ කියලා ඔයා හිතනවද? දැන් ඔයාව කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ. ඔයා කවදාවත් සේයෝ සැක කළේ නෑ නේද කියමින් ඇය සිනාසෙනවා. සුන්හී ඒත් කියා සිටිනවා Tamanට බලවත් දෙමව්පියන් ඉන්න හින්දා කවදා හරි රිදෙන්නේ ඇයට බව. ආජින් කලින් පන්නපු ගුරුතුමිය සම්බන්ධයක් පවත්වලා තියෙන්නෙත් සුන්හීගේ තාත්තා එක්ක. ඒ හින්දා ඇයගේ තාත්තා අනාචාරයේ ගිය බව දැනගත්තොත් නීති සමාගම පවා ඔහුව ආරක්ෂා නොකරන බව කියන්නේ ආජින්. එතකොට සුන්හී අනාචාරයේ ගිය නීතිඥයෙකුගේ හොරදුවක් වෙයි. එහෙම වුණාම ඔයාගේ අම්මයි තාත්තයි ඔයත් එක්ක ඉඳීද කියලා ආජින් ප්‍රශ්න කරනවා. ආජින් ඇයව බදාගෙන ඇයගේ ඉලක්කය වීම ගැන සතුටුයි කියලා ඇයගේ ඔළුව අත ගන්නවා. සුන්හීට ආජින් ගැන හිතෙන්නේ ඇගේ රංගනය හැම විටම සුවිශේෂී බවයි. ඇගේ අවශ්‍යතාවයන්ට ගැළපෙන විදිහට ඇය වෙස් මුහුණු මාරු කරනවා. ඇය මිනිස් සම ඇඳගත්තු යක්ෂණියක්. අද කොටස මෙතනින් අවසానයි. ඊළඟ කොටසින් නැවත හමු වෙමු.